හරිම ලේසියෙන් චීස් බේරෙන ක්‍රීමි පැස්ටා එකක් හදමුද? ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නවා කැමලන්තේට. ඔයත් හැමදාම එකම විදියට පැස්ටා හදන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේක ඉතාලි ක්‍රමයට හදපු රසම රස පැස්ටා රෙසිපි එකක්. පොඩි බබාලා වුණත් හරිම ආසාවෙන් කයි. ඒ තරම්ම රසයි. එහෙනම් අපි බලමු ඒක හදන්න අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. පැස්ටා, ෆ්‍රෙෂ් මිල්ක්, බැදගත්තු චිකන් කෑලි, මොසරෙල්ලා චීස්, වතුර, පොල් තෙල්, ලූණු, සුදු ලූණු, ගම්මිරිස්, ලුණු, ඒ වගේම බිත්තරක හමදත් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි අවශ්‍ය කරන පැස්ටා ටික තඹගනිමු. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියාගෙන වතුර මිලිලීටර් 400ක් වගේ එකතු කරගෙන ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලිපේ ගින්දර ටිකක් වැඩි කරගෙන වතුර ටික හොඳින් බුබුලු දාලා උණු වෙගෙන එනකොට පැස්ටා ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. එකතු කරගත්තු පැස්ටා ටික හැන්දකින් හොඳින් කලවම් කරලා විනාඩි 8ක් 10ක් වගේ හොඳ ගානට තඹ ගන්න ඕනේ. එකතු කරගන්න පැස්ටා වර්ගය අනුව සහ ලිපේ ගින්දර ප්‍රමාණය අනුව තඹ ගන්න ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. මේ ප්‍රමාණයට තැඹුණාම වතුර වලින් පැස්ටා ටික වෙන් කර ගන්නවා. ඔන්න දැන් මම අපේ රසම රස චීස් බේරෙන පැස්ටා එක හදා ගන්නයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මම සාමාන්‍ය ගින්දරේ පෑන් එකක් ලිපෙන් තියා ගන්නවා. පෑන් එක රත් වීගෙන එනකොට පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරනවා. තෙල් ටික ගානට රත් වීගෙන එනකොට චොප් කරගත්තු සුදු ලුණු ගෙඩි 3යි හේනියට කපාගත්තු පොඩි බීලුණු කෑල්ලකුයි එකතු කරගන්නවා. මේ ටික හොඳින් බැදිලා හොඳ සුවඳක් වගේම රන්වන් පාටක් වෙනකන් හැන්දකින් මික්ස් කරන ගමන් විනාඩි 2ක් වගේ කුක් කරගන්නවා. විනාඩි 2කට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 300ක් වගේ මම එකතු කරනවා. ඒ වගේම ලුණු මේස හැඳි කාලයි ගම්මිරිස් කුඩු මේස හැන්දකුයි එකතු කරලා ඉරි ටික හොඳින් උතුරන කල් හැන්දකින් මික්ස් කරන ගමන් විනාඩි 2ක් 3ක් වගේ කුක් කරගන්න ඕනේ. මම මේ එකතු කරන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඔයාගේ රස අනුව වෙනස් කරගන්න. හරියටම විනාඩි 3කට පස්සේ මේ වගේ ගානට කිරි ටික උතුරනකොටම මම මොසරෙල්ලා චීස් ග්‍රෑම් 100ක් එකතු කරනවා. මේ වෙලාවේ ඔයාලා කැමති චීස් වර්ගයක් එකතු කරගන්න. චීස් ටික හොඳින් මෙල්ට් වෙලා කිරි ටිකත් එක්ක මික්ස් වෙනකන් තවත් විනාඩි 2ක් 3ක් වගේ නොනවත්වාම හැන්දකින් මික්ස් කරන ගමන් කුක් කරගමු. ඔන්න දැන් තමයි මම තඹගත්තු පැස්ටා ටික එකතු කරගන්නේ. අපි එකතු කරගත්තු පැස්ටා ටික සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක හොඳින් මික්ස් වෙනකන් තවත් විනාඩියක් වගේ හැන්දකින් හොඳින් මික්ස් කරන ගමන් කුක් කරගමු. මේ වෙලාවේ ඔයාලා ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. ඊළඟට මම බැදගත්තු චිකන් කෑලි ටික එකතු කරගන්නවා. මේ වෙලාවේ ඔයාලට පුළුවන් හීනියට කපලා බැදගත්තු සොසේජස් හෝ හැම් බේකන් උනත් එකතු කරගන්න. මේ කිසිම දෙයක් එකතු කළේ නැති වුණා පැස්ටා එකේ රසය අඩුවක් එන්නේ නැහැ. විනාඩියක් වගේ එකතු කරගත්තු චිකන් ටිකත් හොඳින් මික්ස් කරලා මම ලිප් ඔෆ් කරගන්නවා. ලිප් ඔෆ් කරගෙන අන්තිමටම මම බිත්තර කහමද දෙක එකතු කරනවා. දැන් ආයිමත් මේ සේරම විනාඩියක් එකමාරක් වගේ හොඳින් මික්ස් කරගන්නවා. ගින්දර සැරට බිත්තර බැදෙන්න බලන නිසා ඔයාලා අනිවාර්යෙන්ම ලිප් ඔෆ් කරගෙන කහමද දෙක එකතු කරන්න. මෙන්න මේ වගේ ගානට සේරම හොඳින් මික්ස් වුණාම මම පෑන් එක ලිපෙන් බා ගන්නවා. ඔන්න අපේ රසම රස පැස්ටා එක හදාගෙන ඉවරයි. එහෙනම් ඔයත් මේ රෙසිපි එක අනිවාර්යෙන්ම try කරලා බලලා රසද කියලා මටත් කියන්න. ආයිමත් කෑම කතාවක් අරගෙන එන්න. channel එක subscribe කරලා තියාගන්න. ආදරේ.